ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග බුදු සමිදේ තිලොවග බුදු සමිදේ සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලොවග බුදු සමිදේ තිලොවග බුදු සමිදේ සත අට පෑ මව්පේම තිලොවග බුදු සමිදේ තිලොවග බුදු සමිදේ ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග බුදු සමිදේ
පින්වවක් සනසවදාව ඔබ අප සරණ ගිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවත් තරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ අපේ ශාස්ත්‍රුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු සාදු කාරුණික වාසනාවන්ත පින්වත්නි එදා ගයාවේ ගන්තරේ වජිරාසනය මත ඔබගේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දසමාර සේනාව පරාජය කොට ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාලා ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන අපසිරි ගුණාලංකාරාම මහා විහාරස්ථානයේ අපගේ පින්වත් චන්ද්‍රිකා සමන්මලී මහත්මියගේ සිතේ ඇති වුණ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන එම මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් අනුරාධපුර මහමෙවුනා වූ වැඩ ඉන්න ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේගේ ගුණ සිහි කරගෙන අප විහාරස්ථානයේ වැඩ ඉන්න ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේගේ ශාඛාවක් වන මේ අසිරිමත් පින් ඇති බෝධින් වහන්සේගේ අවට අසිරිමත් බෝධිරාජ මණ්ඩපයක් සකස් කරලා ඒ වගේම සදහැවත් පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඒ උතුම් බෝධි මණ්ඩපේ ඉහළින් වැජබෙන රන්වැටක් සකස් කරලා ඊයේ සවස් යාමේ මහා සංඝරත්නය ලවා ගෞතම බුදුසසුනට පූජා කරන්නට යෙදුණා. ඉතින් මේ පින්කම සිදු කරන්නට වැඩම කර වදාළේ අපේ දේශකයන් වහන්සේ ඒ අපේ සද්ධර්ම කීර්තිසී මధుර බාණි කාව්‍ය විසරද ශාස්ත්‍රපති පඬිත ආයුර්වේද වෛද්‍ය ශ්‍රී සීලසුමන විද්‍යාතිලක මහා පිරිවෙනෙහි ගරු කෘත්‍යාධිකාරී අධ්‍යක්ෂක පින්වත් අවසරයි පූජ්‍ය කළුවාමෝදර සීලතිලක ස්වාමින් වහන්සේ තමයි මේ වැඩම කරන්නට යෙදුනේ. අපගේ මේ චන්ද්‍රිකා සමන්මලී මහත්මිය තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වෙනුවෙන් තමයි මේ අසිරිමත් බෝධිගරය සකස් කරලා තමන්ගේ ආදරණීය දියණිය පුතණුවන් සහෝදර සහෝදරයෝ එකතු වෙලා ගම්වාසී අපේ පින්වත් සියලු දෙනාම එකමුතු වෙලා මේ අසිරිමත් බෝධිරාජ මණ්ඩපය සකස් කරලා බුද්ධ ශාසනයට පූජා කළේ. හරි ශ්‍රද්ධාවන්ත ගුණවත් යහපත් පින්වත් මාතාවක් වශයෙන් තමයි අපි හඳුනන්නේ. ඒ පවුලේ ඉන්න සියලුම දෙනාටත් මේ පින්කම් සඳහා සහභාගී වුණ ඔබ සියලු දෙනාට අතහිත දුන්න ආදී සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ අදිටිනුත් අද මේ පින්කම සිදු කරනු ලබනවා. පින්කමේ කවුරු සාධුනාදයක් කරුවාමෝදර ශ්‍රී ගාලංකාරාම විහාරාධිකාරී අපහිතවත් තැන්නපංගුවේ පඤ්ඤාපිත්ති පඬිත් හාමුදුරන් වහන්සේ අපේ පොඩි හාමුදුරන් වහන්සේ කාරුණික ගුණබර පින්වතුනි අද ඔබේ විහාරස්ථානයේ ඊටාම අලංකృత බෝධි මණ්ඩපයේට සාතුන් ලෝකාග සම්මා සම්බුදු රාජෝත්තමයන් වහන්සේට අසිරිමත් ඖෂධ පූජාවක් සිද්ධ කරන මේ දින කීපේ පුරාවටම පින්කම් සිද්ධ වුණා. ඖෂධ 160කට වැඩි ප්‍රමාණයක් භූමි ගිලන්පස බුද්ධ පූජාව
තුන් ලෝකාත් භාග්‍යවත් අමාමේනි සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි. පූජා වේවා පූජා කරමි. පූජා වේවා පූජා වේවා. මේ ඖෂධ පූජාව තුලින් ලබන තුම් අනුහස ඔබේ ජීවිතේ සංසාර ගමන තුල නිවන් දක්නා ජාති දක්වා නරකාදී සතර අපායන් මිදිලා ඒ භවයන්හි උතුම් නිවන් මඟ සාක්ෂාත් කරන භවයේත් එක්ම මටද ඔබටද මේ පින්කමේ අනුශාසක අපේ පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේ ඇතුළු සංගරුවනට නිරෝගී සම්පත්තිය මුදා වේවා. එනිසා මේ පින්කම් මාලාවට සම්බන්ධ වුණ ඒ සරත් සිල්වා මහත්මයාට පින් අනුමෝදන් කරන්නේ ආදරේ ස්වාමී දියණිය චන්ද්‍රිකා සමන්වණි මහත්මිය, දියණිය වන ලසංජනා සිල්වා පුතුණුවන් වන විමුක්ති සිල්වා පුතා ඇතුළු පවුලේ සෑම දෙන ඒ හැමදෙනාට පුතුණුනේ පිහිට ආශිර්වාදේ ආරක්ෂාව චිරජීවනයේ උදා වේවා. සරත් සිල්වා මහත්මයාට උතුම් නිවනින් නිවී සැනසෙන්න මේ කුසල් අනුමෝදන් වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරමි. තුනුරුවනේ අනන්ත බුදු ගුණ බල මහිමේ දහම් ආශිර්වාදයෙන් උතුම් සම්ගුණ ආශිර්වාදයෙන් පින්වන්ත අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු පින්වන්ත ඔබසන්ට සිරෝග සත්‍යයට සිතක් ශාන්තිය යහපතක්ම වේවා යහපතක්ම වේවා යහපතක්ම වේවා. ඔබ සැමට තිරුවන් සරණයි. සාදුකාරයක් දෙන කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දින අප ශ්‍රී ගුණාලංකාරාම මහා විහාරස්ථානයේ අසිරිමත් පින්කමක් සිදු කරලා අවසාන වෙච්ච මොහොත මේ උතුම් පින්කම අසිරිමත් විදිහට අපට සිදු කිරීම සඳහා වැඩම කර වදාළේ අවසරයි පූජ්‍ය කළුවාමෝදර සීලතිලක ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අසිරිමත් විදිහට පින්කම සිදු කරනු ලැබුවා. ශාසනික මෙහෙවර සිදු කරගන්නට අපේ ස්වාමින් වහන්සේට මේ ආශිර්වාදයේ සැලසේවා. පින්වත් ඔබලාගේ ආශිර්වාදයේ සැලසේවා කියලා සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැනට පින්කම අවසానයි.